මෝහිනීගේ ශෝකාන්තය රන්මලීගේ කතාව. මීට වසර 100 ගණනකට පෙර ඌව පළාතේ නමුණුකුල කඳුපාමුල පිහිටි කුඩා සුන්දර ගමක රන්මලී නමින් ඊටමත් රූමත් තරුණියක් වාසය කළාය. ඇගේ රූපය කොතරම් සුන්දරදයත් ඇය පාරේ යන විට ගමේ තරුණයන් පමණක් නොව වැඩිහිටියන්ද නෙත්පිය නොහෙලා බලා සිටියහ. නමුදු ඇගේ හදවත හිමි වී තිබුණේ එම ගමේම සිටි දුප්පත් නමුත් අවංක තරුණයෙකුටයි. රන්මලී ගමේ ප්‍රභූ පවුලක තරුණියක් වූ නිසා ඇගේ දෙමව්පියන් මේ ප්‍රේමයට දැඩි ලෙස විරුද්ධ වූහ. ඔවුන් ඇයට වෙනත් ධනවත් විවාහයක් කර දීමට උත්සාහ කළහ. පලා යාම තම ආදරය පාවා දීමට අකමැති වූ රන්මලී එක් වැසිබර රාත්‍රියක තම පෙම්වතා සමග රහසින් ගමෙන් පලා ගියාය. ඔවුන් රැකවරණය පටා ගියේ මිනිස් වාසයෙන් තොර වනසතුන් ගැවසෙන නමුණුකුල කඳුමුදුනේ පිහිටි ගුහාවකටයි. එහිදී ඔවුන් නිතා දුෂ්කර නමුත් සතුටින් පිරි ජීවිතයක් ගත කළහ. කාලය ගෙවී ගොස් රන්මලීට ලස්සන පුතෙකු ලැබුණි. ඛේදවාචකය. එක් දිනක් රන්මලීගේ සැමියා ආහාර සහ ඖෂධ සෙවීමට කැලයට ගිය අතර දරුණු කොටියෙකුගේ පහර දීමකින් ඔහු මිය ගියේය. සැමියා එනතුරු දින ගණනක් මගබලා සිටි රන්මලී අවසානයේ දරුවාද වඩාගෙන ඔහුව සොයා කැලයට ගියාය. ඇයට හමු වූයේ තම සැමියාගේ අඩක් කා දමන ලද මලසිරුරයි. මුළු ලෝකයම කඩා වැටුණු රන්මලී කැලයේ අතරමං වූවාය. දින ගණනාවක් निराහාරව සිටි ඇය පිස්සියක මෙන් දරුවාද වඩාගෙන තමන්ට අකරුණාවන්ත වූ ගම්මානයේ දෙසට ඇවිදගෙන ආවාය. මරණය සහ වෛරය. ඇය ගමට පැමිණි විට උදව් කරනවා වෙනුවට ගම්මු ඇයට නින්දා කළහ. කුලයෙන් පලා ගිය වේශ්‍යාව යයි පවසමින් ඇයට ගල් ගැසූහ. කිසිවෙකු ඇයට හෝ අගේ අසරණ දරුවාට ආහාර ස්වල්පයක් හෝ ලබා දුන්නේ නැත. අවසානයේ දැඩි ශෝකය, කුසගින්න සහ තමන්ව කොන් කළ සමාජයේ කෙරෙහි ඇති වූ අධික වෛරය නිසා රන්මලී තම දරුවාත් වඩාගෙන නමුණුකුල කණ්ඩේ ප්‍රපාතයකින් පහළට පැන දිවිනසා ගත්තාය. මිය යන මොහොතේ ඇගේ සිතේ තිබුණේ එකම එක අරමුණකි. තමන්ට සහ තම දරුවාට අකරුණාවන්ත වූ මේ ලෝකයෙන් පලිගැනීමයි. යක්ෂණියක ලෙස උපත. ඇගේ එම බලවත් වෛරය සහ දරුවා කෙරෙහි වූ දැඩි ආශාව, තෘෂ්ණාව නිසා ඇය මෝහිනී නමින් යක්ෂණියකව උපත ලැබූ බව ජනප්‍රවාදයේ කියවේ. අදටත් ඇසෙන කතාව. එතන් පටන් අඳුරු රාත්‍රීන්වල පාළු පාරවල් අසල සුදු සාරියක් හැඳි දිගු වරලසක් ඇති ඒ රූමත් කාන්තාව දරුවෙකු වඩාගෙන පෙනී සිටින්නීය. ඈ මුණ ගැසෙන තනිකඩ පිරිමින්ට පවසන්නේ එකම එක දෙයකි. අනේ මහත්තයෝ, මගේ සාරිය හැදුනොත් විතරත් මේ දරුවා පොඩ්ඩක් අල්ලගන්නකෝ. අනුකම්පාවෙන් හෝ ඇගේ රූපේට රැවටි යමෙකු ඒ දරුවා තම අතටගත් සැනින් දරුවා අතුරුදන් වී මෝහිනී තම බියකරු යක්ෂ ස්වරූපය මතු කරයි. ඇගේ වෛරයට හසුවන ඒ පුද්ගලයාට සිහි නැතිවන අතර ඇතැම් විට මරණය පවා සිදුවන බව ගැමියන් අදටත් විශ්වාස කරති. මෙය හුදෙක් බියකරු කතාවක් පමණක් නොව සමාජයක කොන්කිරීම් සහ අසාධාරණය නිසා ඇතිවිය හැකි වෛරයේ ස්වරූපය පෙන්වන ජනකතාවකි. like, share, subscribe කරන්න.